ආයිබෝවන් යාළුවනේ. ඔයාලව අද පිළිගන්නා ඔටෝමේට් ටයිකින් channel එකට අලුත් වීඩියෝ එකකට අපි කොහොමද Windows PC එකේ Xam install කරලා පොඩි වෙබ්සයිට් එකක් host කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම කිව්වොත් මේ Xam software එක ගැන Xam software එක පුළුවන් ඔයාලට පොඩි වෙබ්සයිට් එකක් host කරන්න, PHP testing කරගන්න, MySQL database වල පොඩි වැඩ කරගන්න මේ වගේ වැඩවලට ඔයාලට මේ එක්සෑම් කියන සොෆ්ට්වෙයාර් එක ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා කොහොමද පොඩි සාම්පල් වෙබ්සයිට් එකක් host කරගන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම ඔයාලා කරගන්න ඕන දේ තමයි එක්සෑම් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. තව පුංචි දෙයක් මතක් කරන්න ඕනි. මේ එක්සෑම් කියන සොෆ්ට්වෙයාර් එකේ අකුරු ටික හැදිලා තියෙන්නේ X අකුරෙන් කියන්නේ මෙයා cross platform support කරනවා කියන එක. එතකොට A අකුරෙන් කියන්නේ Apache server එක. M අකුරෙන් කියන්නේ MySQL database එක. නැත්නම් MariaDB මේකේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට P අකුරෙන් කියන්නේ PHP, අනිත් P අකුරෙන් කියන්නේ Perl. ඔයාලට ඉස්සරහට මම කියලා දෙනවා කොහොමද මේවා පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් host කරන්න කියලා. සාමාන්‍යයෙන් අපිට HTML වෙබ්සයිට් එකක් නම් එක්සෑම්ප් එක නැතුව වුණත් නෝට්පැඩ් එක ගහලා HTML ෆයිල් එකක් විදිහට සේව් කරලා පෙන්වන්න පුළුවන්. නමුත් Apache සර්විස් එක නැතුව අපිට PHP ෆයිල් නැත්තම් සර්වර් එක දුවන ෆයිල් රන් කරන්න බෑ. හරි. මෙන්න මේ Apache සර්වර් එකයි MySQL database එකයි PHP අපිට ඕන වෙබ්සයිට් එක හදන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකයි local hosting එකයි මෙන්න මේ ඔක්කොම තමයි එක්සෑම්ප් එක ඇතුලේ තියෙන්නේ. ඊළඟට මේක වැදගත් වෙන්නේ කාටද? වෙබ්සයිට් ඩිවලොප් කරන අයට, WordPress වගේ content management system host කරන අයට, PHP ඉගෙන ගන්න අයට, එතකොට database වල practices කරන අයට, Laravel වගේ project එකක් run කරගන්න. මේ වගේ වැඩවලට ඔයාලට example එක නැතුවම බැරි දෙයක්. හරි. අද මම කියලා දෙන්නේ Windows 10 හරි 11 හරි වගේ operating system එකක මේක කරන විදිය. මේකට ඔයාලට පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන මේ software එක MB 150ක් විතර වගේ තමයි වෙන්නේ. එතකොට install කරන PC එකේ admin privilege ඔයාලට තියෙන්න ඕනේ. ඊළඟට මතකතුව Skype වගේ දේවල් තියෙනවා නම් මේකේ පොඩ්ඩක් ඒ විදිහට disable කරගන්න. මේකට GB 2ක වගේ space එකක් තිබුණාම හොඳටම ඇති. අපි යන්නේ examp එක ඩවුන්ලෝඩ් කරගන්න. examp එක මතක ඇතුව apachefriends.org කියන වෙබ්සයිට් එකෙන්ම ගන්න. මොකද අනිත් වෙබ්සයිට්ස් වලින් දෙන examp එක ගැන අපිට වග කියන්න බෑ. හරි. අපි යන් ඒ සයිට් එකට. මෙන්න මේ විදිහට තමයි ඔයාලට වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නේ. බලන්න මේ වෙබ්සයිට් එකේ තියෙනවා Windows වලට, Linux වලට, Mac OS එකට. මම කිව්වේ මතකද මේක cross platform support කරනවා කියන්නේ. මේක මෙන්න මේ ඕන operating system එකක මේ example එක කියන එක අපිට download කරලා install කරලා පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් Windows version එකේ ඉන්න Windows version එක උඩම click කරගන්න. එතකොට ඔයාලට පුංචි වෙලාවක් ගිහිල්ලා ඔයාලගේ download එක start වෙයි. ඒක start වුනේ නැත්තම් ඔයාලා මෙන්න මෙතන click කරන්න කියනවා. මගේ download එක ඔන්න start වුණා. megabyte 150. ඊළඟට කියන්න ඕන වැදගත් දේ තමයි අපි exam එක install කරද්දී මේකේ තියෙන default setup එක වෙනස් කරන්න හොඳ නැහැ. default setup එකේදී අපිට මේකේ exam එක install වෙනවා C drive එකේ තැනකට. අන්නේ තැන වෙනස් කරන්න එපා. මෙන්න මේ C exam කියලා folder එකක් හැදෙනවා. මෙන්න මේ folder එක හැදෙන තැන මේ path එක වෙනස් කරන්න යන්න එපා. ඒක ඒ විදිහටම තියන්න.
වෙනස් කරාට ගැටලුවක් නැහැ. ගොඩක් වෙලාවට C drive එක ඇතුලේ තියෙන තරමට එයාට ගොඩක් files run කරන්න ලේසියි. හරි. අපි දැන් XAMPP එක install කරන්න. ඔන්න මම මගේ XAMPP download කරපු එක double click කරා. ඔයාලට මෙන්න මේ වගේ warning message එකක් එන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ ආවට. මේක කියන්නේ user account control කියන එක චුට්ටක් ඒකේ restrict වෙන්න පුළුවන් ඔයාලගේ run වෙන programs. මේක හදන විදිහත් මම කියලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ UAC U අකුරයි A අකුරයි C අකුරයි set කරපුවාම මෙන්න මෙතන එනවා change user account control settings කියලා එකක්. මෙන්න මේකේ මේක තියෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ level එකේ recommended කියන තැන. මෙන්න මේක පොඩ්ඩක් පල්ලෙහාට දාන එක මේක not recommended තමයි. නමුත් ගැටලුවක් නැහැ. මොකද සමහර අපේ Apache server එක ඇතුලේ තියෙන සමහර PHP files අනම්මනම් නම් වෙනකොට මෙතන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකත් හදාගන්න. මේ message එක okay කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට installation එක එනවා. next කරන්න. මෙතන මෙන්න මේ service ටික ඔක්කොම ටික් වෙලා තියෙන ඒවා ටික next කරන්න. මම කිව්වේ මෙන්න මේ folder එක CFXAMPP කියන එක next කරා. මේක install කරගන්න තියෙනවා. install කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට එනවා XAMPP එකේ control panel එක කියලා එකක්. අපි ඒක install වුණාට පස්සේ බලමු. ඒ control panel එකකින් වෙන වෙනම Apache MySQL ඒ services ටික run කරගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි දැන් අපි මේ XAMPP එක අපි install කරගන්නේ අපේ PC එකේනේ. අපේ PC එක ඇතුළේ එතකොට අපිට local host එකේ ඕන website එකක් host කරන්න පුළුවන්. අපි industry එකට ගියාම අපි හැම වෙලේම මොකක් හරි Apache service එකක් උඩ තමයි run වෙන්නේ. අපේ website එකක් run කරන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ XAMPP හරි Apache service එක හරි install කරලා ඒ website එක host කරන එක. මෙතරයි මතක තියාගන්න ඕනේ ගොඩක් වෙලාවට by default XAMPP එකේ වගේ නම් run වෙන්නේ 80 කියන Apache කියන service එක 80 කියන port එක හරහා තමයි run වෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී port conflict වගේ දේවල් වෙනවා. ඊළඟට අනිත් වෙන ගැටලුව තමයි MySQL එක run වෙන port එක සමහර වෙලාවට port conflict වෙන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට 33.6 වගේ port එකක් තියෙනවා. ඒකත් අපිට change කරගන්න පුළුවන් ගැටලුවක් ආවොත්. මගේ ඉන්ස්ටලේෂන් එක තාම යනවා. මම මේ වීඩියෝ එක චුට්ටක් දික් වෙන හින්දා මේක මම ටග් ගාලා යවන්න. යවලා අපි ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාට පස්සේ බලමු. හරි යාළුවනේ XAMPP එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔන්න මම මේක ෆිනිෂ් කරනවා. ඔයාලට එතකොට මෙන්න මේ වගේ XAMPP එකේ control panel එක open වෙනවා. මේ XAMPP එකේ Apache MySQL FileZilla එක වගේ පෙන්වනවා services ටික. එතකොට අපි මෙන්න මේක start කරපුවාම තමයි බලන්න මෙන්න මෙතන background එක කොළ පාට වෙන්නේ. මේ කොළ පාට උනායි කියන්නේ ඒ service එක start වුණා කියන එක. MySQL එකත් ඔය විදිහට අපිට start කරන්න පුළුවන්. මෙන්න මෙහෙම allow කරන්න message එකක් එයි. මම ඒක allow කරනවා. බලන්න එතකොට ඔයාලගේ මෙන්න මේ දෙක කොළ පාට වෙලා නැත්තම් රතු පාට හරි කහ පාට හරි වෙලා තියෙනවා නම් මොකක් හෝ ගැටලුවක් තියෙනවා. අපි ඉස්සරහට බලමු ඒ වගේ පොඩි පොඩි issues ආවහම මොකද කරන්න කියන එක. දැන් ඔන්න මේකේ MySQL එකයි Apache එකයි අපි start කරා. මේ දෙක start කරාට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට local host එක අපේ වැඩ කරනවාද කියන එක check කරගන්න.
ලෝකල් හොස්ට් එක කියලා කියන්නේ මෙතනදී ඇත්තටම අපි අපේ PC එකේ තියාගෙන රන් කරන එක තමයි අපි ලෝකල් හොස්ටිං කියලා කියන්නේ. ලෝකල් හොස්ට් එක කියන්නේ අපි අපේ වෙබ් බ්‍රවුසර් එකේ රන් කරලා බලනවා මෙන්න මේකේ ඩිෆෝල්ට් පේජ් එක ලෝඩ් වෙනවා කියන්නේ http ටික් දෙකක් LI දෙකක් ඊට පස්සේ ලෝකල් හොස්ට් කියලා ගහලා එන්ටර් කරපුවාම XAMPP එකේ ඩිෆෝල්ට් පේජ් එක ලෝඩ් වෙනවද කියන එක. හරි අපි ඒක බලමු ටෙස්ට් කරලා. ඔන්න මම ගන්නවා මගේ වෙබ් බ්‍රවුසර් එක අලුත් ටැබ් එකක් ඕපන් කරා. මම මේකේ ටයිප් කරනවා local host කියලා. මේක කැපිටල් වෙන්න ඕනේ නැහැ. සිම්පල් වුණත් ගැටලුවක් නැහැ. local host කියලා මම මේක නිකම්ම එන්ටර් කරනවා. ඔන්න බලන්න local host කියන එක එන්ටර් කරපු ගමන් local host /dashboard කියලා අපිට default page එකක් load වෙනවා. එතකොට මේකේ තියෙනවා මෙතන php myadmin කියලා. මේ තියෙන්නේ අපේ MySQL install වෙලා තියෙන default page එක. මෙන්න මෙතන තමයි අපේ තියෙන database ටික තියෙන්නේ. එතකොට මෙතනින් අපිට database create කරන්න, SQL query එකක් run කරන්න, user accounts create කරන්න, ඒ වගේ database වලට අදාළ වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් මෙන්න මෙතන. හරි. අපි ඊළඟට බලමු කොහොමද මේක පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් host කරන්න කියන එක. දැන් මෙන්න මේ local host එකේ php myadmin එකට ගිහිල්ලා database එකක් create කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම මෙන්න මේ වැඩේට. මම දැනට හදපු sample database කීපයකුයි sample website දෙක තුනකුයි මංගාව තියෙනවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ sample website එක local host එකේ පෙන්වන්න දාන්න ඕන තැනක් තියෙනවා. ඒක හරි වැදගත්. ඒක තියෙන්නේ ඔයාලට මතකද අපි කිව්වා C drive එකේ exam කියන folder එක ඇතුලේ හැදෙනවා මෙන්න මේ htdocs කියලා folder එක. මෙන්න මේක ඇතුලේ තමයි අපිට ඕන වෙබ්සයිට් අපි දාන්නේ. දැන් මුලින්ම අපිට අර dashboard කියලා load උනේ මෙන්න මේ folder එක ඇතුලේ තියෙන web page එක. මෙන්න මේක ඇතුලේ තියෙන ටික තමයි අපිට XAMPP එකේ dashboard කියලා load උනේ. එතකොට C drive එකේ XAMPP එක ඇතුලේ htdocs කියන තැනට අපි මොකක් හරි අපිට අපේ වෙබ්සයිට් එක හදන්න ඕන අදාළ ෆෝල්ඩර් එක දාපුවාම ඒ ෆෝල්ඩර් එක අපිට local host එකේ run කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ download කරගත්ත sites කීපයක් තියෙනවා. මේවා මම GitHub එකෙන් ගත්තේ. එකක් LMS එකක් ගැන, අනිත් එක bookstore එකක් ගැන, අනිත් එක පොඩි සරල වෙබ්සයිට් එකක්. මම මේ තුනම දාගන්නම්කෝ. මම මේක copy කරගෙන C drive එකේ XAMPP එක ඇතුලේ htdocs එක ඇතුළට paste කරගන්නවා. හරි මෙන්න මේ විදිහට. දැන් local host Elira dashboard කියලා ගහපුවාම මෙන්න මේක load වෙනවා නම් මේ folder එක ඇතුලේ තියෙනවා local host Elira bookstore කියලා ගහපුවාම මෙන්න මේ bookstore එක ඇතුලේ තියෙන ඒවා ටික load වෙනවා. තව පුංචි දෙයක් ඔයාලට කියන්න ඕනේ. දැන් මේ වෙබ්සයිට්ස් වල PHP script වලට අදාළ login එකකට අදාළ database හරි මොනවා හරි තියෙනවා නම් අපි MySQL එක ඇතුලේ මේ database එකට අදාළ ෆයිල් එක run කරලා database එක හදාගෙන ඉන්න ඕනේ. දැන් මෙන්න මේ bookstore කියන web application එකේ මේකේ තියෙන database ෆයිල් එක තමයි මෙන්න මේ SQL source ෆයිල් එකක් විදිහට පෙන්නන්නේ. මේක ඔයාලට තියෙන්නේ notepad එකක හරි මම notepad එකක open කරගන්නම්කෝ. notepad එකේ open කරගෙන මේකේ තියෙන code එක select all කරලා copy කරගන්නවා.
නැත්නම් ඔයාලට රයිට් ක්ලික් කරලා කොපි කරගන්නත් පුළුවන්. කොපි කරගෙන අර PHP myadmin එකේ database හදන දෙන්න. මම ආපහු මෙතෙන්ට යන විදිය කියලා දෙන්නම්. අපි local host කියන එක load කරපුවාම මෙන්න මෙතනින් PHP myadmin ක්ලික් කරලා යන්නත් පුළුවන්. නැත්නම් කෙනෙක්ට local host ඇවිල්ලා PHP myadmin කියන එක එහෙම ටයිප් කරලා load කරන්නත් පුළුවන්. මෙන්න මේ database එක මම දැන් මෙතන create කරන්න ඕන. මම මේක අලුත් SQL script එකක් විදිහට create කරන්නේ. මෙන්න මෙතෙන්ට මම copy කරගත්ත එක paste කරා. මේකේ උඩින්ම තියෙනවා create database bookstore use bookstore. එතකොට මේ database එක පාවිච්චි කරලා මෙන්න මේ ටික create කරන්න කියලා තමයි මේ SQL script එකේ තියෙන්නේ. එතකොට තමයි insert into කියන්නේ table වලට data ටිකක් දාලා තියෙනවා. හරි. මේක මෙන්න මේකේ තියෙනවා පල්ලෙහා go කියලා බටන් එක. මෙන්න මෙතන. මේ SQL script එක මම ඔක්කොම ටික select කරලා control A එකෙන් go කියලා මේක run කරනවා. බලන්න මෙන්න මෙතන errors වගේ එකකුත් ඇවිල්ලා තියෙනවද කියලා නෑ. error no database selected ගැටලු නෑ. ඔක්කොම හරිය වැටලා තියෙනවා. දැන් එක warning එකක් තියෙනවා. ඒක ගැටලුවක් නැති වෙයි කියලා හිතෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් පොඩ්ඩක් refresh කරලා බලන්න. දැන් මෙතන ඔයාලට පේනවාද bookstore කියන එක හැදිලා. මේ පොඩ්ඩක් refresh කරපුවාම ඔන්න bookstore කියන එක හැදිලා. ඒක ඇතුලේ මේ database එකට අදාළ table ටිකක් හැදිලා තියෙනවා. හරි. ඔන්න දැන් අපි database එක දාගත්තා. දැන් අපිට තියෙන්නේ local host කියලා ගහම කලියක් bookstore කියලා ගහන්න මම type කරපු එක වැරදි. මේක caps lock එකක් වෙනින් කරගන්න. local host කියලා bookstore. හරි. පේනවද යාළුවනේ මම download කරගත්ත ඒ පුංචි PHP website එක මේ විදිහට load වුණා. ඔයාලටත් මේක හරිම ලේසි මේ වැඩේ කරන්න. මේක බලන්න login button එකක් තියෙනවා. register button එකක් තියෙනවා. cart එකක් තියෙනවා. add to cart කරන්න පුළුවන්. එතකොට උතෙන්ට පොත add වෙනවා. login වෙන්න පුළුවන්. මේ වගේ වැඩ ටිකක් තියෙනවා. මේ වගේ සරල වෙබ්සයිට් එකක් host කරගන්න. හිතන්නකො අලුතෙන්ම පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න කෙනෙක්ට sample project එකක් download කරලා run කරලා බලන්න පුළුවන්. මේ වගේ පොඩි bookstore එකක් හදලා. හරි. අන්තිමට කියන්න ඕනේ ඔයාලට මේකේ වෙන්න පුළුවන් දේවල් ටික. Apache වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රතු පාට හරි කහ පාට හරි වෙලා. එතකොට හොඳම දේ තමයි Apache එකේ port එක 80 කියන එක 80යි 80ට වගේ 8000 හරි ඒ වගේ වෙන port එකකට මාරු කරන්න. එතකොට ආපහු ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට හේතු වෙන්නේ Skype හරි නැත්නම් IIS වගේ සර්විස් එකක් දුවනකොට 80 කියන port එක use කරනවා. එතකොට අපි ගොඩක් වෙලාවට port එක change කරන එක තමයි කරන්නේ. මේක හදන විදිහක් තියෙනවා. ඒක අපි ඉස්සරහ වීඩියෝ එකකදී බලමු. ඊළඟට MySQL එකෙත් ඔය වගේ errors එන්න පුළුවන්. ඒකේ port එක change කරන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි එන issues ඉස්සරහට අපි වීඩියෝ එකකින් කරමු. ඔයාලා දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් මේක like කරන්න, share කරන්න මතක ඇතුව automate IQ channel එක subscribe කරලා යන්න. මම ඔයාලට මේ exam එක download කරන්න ඕන link එකයි මේ sample website එකයි අප්ලෝඩ් කරලා තියෙනවා description එකේ දාලා තියෙනවා. හැමෝටම සුබ දවසක්.